අනුන්ගේ පරිප්පු කන්දේ පහලෝ ඔන්න ගන්න මෙන්න අහගන්න සිරිලිය කිනුමට ගිහිල්ලා තියෙන කල අපි අරගෙන ආවල ඒකනේ අහගන්න මහත්තයෝ CSN නාලිකාව කාටද අහගෙන ඉන්න ඔයාට මේව අහගෙන මොනවද තියාගෙන මන්සුද නැහැ කියලා කියනවා මිනිස්සු පොඩ්ඩක් දැනගන්න ඕන වීදුරු ගෙවල් වල ඉඳගෙන ගල් ගහනකොට Tamanට මොකද්ද වෙන්නේ කියලා දැන් මේ දූෂණ විරෝධී කමිටු කාර්යාලය කියන එක එක්තරා කොමිෂන් එකකින් ඒකට 아무තු නමකුත් කිව්වා මොකද්ද කරේ මේ කමිටු ලේකම් කාර්යාලය අභියෝග මේකට කියන්නේ දේශපාලන පරිගැනීම් කමිටුව මේ කමිටුවට ආනන්ද විජේපාල සහෝදරයවයි අපේ පක්ෂේ නායකයවයි අරගෙන ආවා අණ්ඩ කුමාර දිසානායක සහෝදරයා හරි මොකද්ද ප්‍රජායිතිය හොසි කරන්න අන්න ඒක තියෙන චෝදනා පත්‍රය ඇතුළේ ප්‍රජායිතිය හොසි කරන්න අපේ දේශපාලනය නැති කරන්න තමයි මේව අරගෙන ආවේ ඊට පස්සේ මොකද්ද උනේ අභියාචන අධිකරණය නිෂ්ප්‍රභා කරා අර කොමිසම නිෂ්ක්‍රිය කරා ඒ නම කියාගන්න බෑ මෙතන අමාරුයි ඊට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කර ආනන්ද විජේපාල සහෝදරයා මේ ඔය කොමිසම නිෂ්ක්‍රිය කරා නිෂ්ප්‍රභා කරා ඒ අදාළ ප්‍රශ්න දෙකෙන්ම මේ කොමිසම නීති විරෝධී කොමිසමක් කියලා එතකොට මේගොල්ලෝ පරිගන්න ගෙනාවේ කි. එතකොට මම කියන්නේ ඒ පරිගැනීමේ කොමිටුව අධිකරණයට ගිහිල්ලා අපේ පක්ෂේ නායකයාත් ආනන්ද විජේපාල සහෝදරයාත් සුද්ධ වෙලා තියෙන්නේ. එහෙම තත්ත්වයක් යටතේ අහගන්න මේවා අහගන්න හරිද? එහෙම තත්ත්වයක් යටතේ හරි එහෙම තත්ත්වයක් යටතේ තමයි කරු මූලසනාරුවට മന്ത്രിතුමනි මේ අභියෝගය ගේන්නේ. මම කියන්නම්. මම කිව්වේ ඒකනේ වීදුරු ගෙවල් වලින් ඉඳන් ගල් ගහන්න එපා කියලා. මේ දූෂණ විරෝධී කමිටු කාර්යාලයෙන් කරපු පර්යේෂණ මත කරපු විමර්ශන මත රාජපක්ෂ පවුලේ උදවියට විතරක් අහගන්න මහා භාණ්ඩාගාරයට අපි අත් කළා දීපු මුදල අහගෙන ඉන්න ඔයාට මේව අහගෙන ඉන්න බැරුව ඇති අනුන්ගේ පරිප්පු කන්දේ පහලෝ තේරුණාද මේ බලන්න එතකොට CSN නාලිකාව විනාඩි 2යි කරු නියෝජ්‍යමතුමා තව විනාඩි 2යි අම්මා විනාඩි 10යි තියෙන්නේ වෙලාවක් ගන්න පුළුවන් පොඩ්ඩක් එතකොට විනාඩි 3ක විතර එතකොට CSN නාලිකාවේ මහා භාණ්ඩාගාරයට අත් වූ මුදල රුපියල් මිලියන 152යි ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂ අම්මගේ තාත්තගේ සොහන හදලා නාගරික සංවර්ධන අධිකාරියේ මුදල් වලින් අත් කරගත් මුදල මිලියන 35යි ඊට පස්සේ මල්වානේ ගෙදරක් අරන් බැසිල් රාජපක්ෂ අත් කරගත් මුදල මිලියන 208යි ඔන්න ගන්න එතකොට මේ මුදල විතරක් එකතු කරාම රාජපක්ෂ වරුන්ගේ මේ දූෂිත කාරණා ගරු බුලහසනාරුවට මන්ත්‍රීතුමනි එක දෙයක් අහගන්න අපි එහෙනම්